Hi guys, welcome back to my YouTube channel. හයි මම ඔයාලත් එක්ක මගේ මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්න හදන්නේ අපි ප්‍රී ෂූට් උනේ කොහොමද කියන එක. මම අද කතා කරන්නේ මේ වීඩියෝ එකෙන් අපි ප්‍රී ෂූට් අපි 5ක් කරා. ඒකෙන් ප්‍රී ෂූට් 2ක් ගැන තමයි අද කියන්නේ මේ වීඩියෝ එකෙන්. මුලින්ම අපි තෝරගත්ත ප්‍රී ෂූට් එකට ගැලපෙන අපි කොහොමද ප්‍රී ෂූට් එක කරන්නේ මොන විදිහටද අපේ ඩ්‍රෙස් එක සැලෝන් ෆොටෝග්‍රැෆර් කවුද කියන එක අපි ඉස්සෙල්ලාම සිලෙක්ට් කරගත්තා. හස්බන්ඩ් මම මුලින්ම කරේ හොඳ සැලොන් එකක් හොයාගත්තා. හොයපු එක. ඉතින් මට ලේසි මම මාව ගොඩක්ම ප්‍රෙස් කරලා තියෙනවා. එතකොට මම එයාගේ මේකප් එක ගැන දන්න නිසා මේකප් එක මාරම ලස්සනයි. මාරම ෆිනිෂින් එකක් තියෙනවා. ඒ නිසා මම මුලින්ම කරේ සැලොන් නසා ගලහා ඔයාලා දන්නවා. ගලහා සැලොන් නසා එකට තමයි මම මුලින්ම මගේ ප්‍රී ෂූට් එකේ මේකප් ටික මෙයා කරන්න ඕනේ කියලා මම කළා. සැලොන් එක අසා සැලොන් එක තමයි ඉස්සෙල්ලාම මෙයාට දෙනවා කියලා ඕන සැලොන් එකක් තෝරගත්තා. ඊට පස්සේ ලොකුම වැඩේ තියෙන්නේ ෆොටෝග්‍රැෆර් කාටද දෙන්නේ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. මොකද ෆොටෝස් ටික කොයි වගේ වේද මොන විදිහේ මේකප් එක තිබ්බත් වැඩක් නැහැ, ඩ්‍රෙස් එක තිබ්බත් වැඩක් නැහැ, ෆොටෝග්‍රැෆර් අවුල් කරන්න. ඉතින් අපි දෙන්න ෆොටෝග්‍රැෆර් විදිහට තෝරගත්තේ ධනුෂ්ක සංජීව අයියා. එයාගේ ස්ටුඩියෝ එක තියෙන්නේ ගලහා. ධනුෂ්ක සංජීව මම එයාලව මෙන්ෂන් කරන්නම්. ඔයාලටත් එයාලගේ ඩීටේල්ස් ටික ගන්න පුළුවන්. ඔයාලටත් මේකෙන් ගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් එයාලත් එක්ක කතා කරලා ෆ්‍රෙන්ඩ්ලි ගොඩක්ම ෆ්‍රෙන්ඩ්ලි සැලොන් එක ෆොටෝග්‍රැෆර් මාරම සපෝට් එකක් දුන්නා අපිට. කියන්නේ කොහොමද වෙන්න ඕනේ. දැන් අපි ගාව තියෙන අයිඩියාස් වලට තව අයිඩියාස් එකතු කරලා මාරම ලස්සන අපේ වැඩේ කරලා දුන්නා. මම තැන්ක් කරනවා සැලොන් ආසා ධනුෂ්ක සංජීව අයියා සැලොන් එක වගේ ස්ටුඩියෝ එකට ගොඩක්ම thank you so much. ඊට පස්සේ අපි ෆොටෝග්‍රැෆර් එක කතා කරලා ලොකේෂන් එකක් සිලෙක්ට් කරගත්තා. අපි ලොකේෂන් එක විදිහට සිලෙක්ට් කරගත්තේ ගලහා බෙල්වුඩ්. බෙල්වුඩ් එක තමයි අපිට ළඟයි පහසුයි හැමදේමත් එක්ක බෙල්වුඩ් එක සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ කොහොමද ප්‍රී ෂූට් එක උනේ කියලා අපි සැලොන් එකට ගිහිල්ලා මේකප් එක දාලා ඉවරයි දැන් ඔන්න. ඊට පස්සේ අපි යනවා ලොකේෂන් එකට ගිහිල්ලා ෆොටෝස් ටික අරගෙන පේනවනේ ෆොටෝස් ගන්න මාරම් ෆ්‍රෙන්ඩ්ලි ෆොටෝග්‍රැෆර්ස් අපේ වැඩේ මාරම ලස්සන කරලා දුන්නා. මේ තමයි අපේ ෆයිනල් ලුක් එක ෆොටෝස් වල. අපි බ්ලැක් කලර් ඩ්‍රෙස් එකෙන් කරපු එකේ වීඩියෝස් නැහැ ෆොටෝස් විතරයි. මාරම ලස්සන අපේ ෆොටෝස් ටික තිබුණා. අපේ වැඩේ මාරම ලස්සන. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ පළවෙනි ප්‍රී ෂූට් එකේ අවසානය වුණේ. හිතේ එකක් කියන